අදත් ගෙනාවා අලුත් vlog එකක්. මම හිතුවා අදත් vlog එකක් රෙකෝඩ් කරන්න ඕනි කියලා. මම හිතුවා දවස් 2ක විතර vlog එකක් අරන් ඉන්න. හේතුව මේ මම හෙට ඉඳන් වැඩ පටන් ගන්නවා. මගේ බිස්නස් එකේ වැඩ ටික මැසේජස් ගොඩාක් තිබ්බා. මම හිතන්නේ chat 50ක් විතර තිබ්බා මට රිප්ලයි දාන්න. මම පොඩි ටික රිප්ලයි කරේ නැහැ. මේ මට අසනීපෙන් හිටපු ඉඳලා මම ඊයේ ඔක්කොම ටික ක්ලියර් කරා. මේ මැසේජස් ඔක්කොම ටික ක්ලියර් කරා. ඉතින් මම හෙට ඉඳන් වැඩ පටන් ගන්නවා. මට අසනීප වෙලා හිටපු දවස් ටිකේ ඕඩර්ස් 4ක් වගේ ආවා. ඒ ටික මම කරේ නැහැ. ක්ලයන්ට්ස්ලට මම කිව්වා මම අසනීපෙන් ඉන්නේ. ඒගොල්ලෝ ඕකේ එක දුන්නා. රිකවර් වුණාම මට හිමීට සෙට් එක කරලා දෙන්න කියලා. ඉතින් මේ මම හිතුවා මේ හෙට ඉඳන් වැඩ පටන් ගන්න. මට දැන් හොඳ හින්දා අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි අපි දැන් ස්කින් කෙයාර් කරගමු. මම අද පොඩි වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. තාම ෂුවර් නැහැ ඒක කරනවද කියලා. මම කරොත් විතරක් පෙන්නන්නම්. මම දැන් කියන්නේ මොකද කියලා. හදිස්සියේ ඒක නොකරොත් එහෙම මම දැන් කියන එක අපරාධනේ. ඒකින්ද මේක මම අකමැති වැඩක්. ඒ වුණාට මට ඒක කරන්න වෙනවා. බලමු. ස්පෝර්ට්ස් වලට කැමති අයට තමයි මේ chance එක. ඔයාලට මෙන්න මේ app එක පාවිච්චි කරලා කවුද දිනන්නේ කවුද පරදින්නේ කියලා අනුමාන කරලා සල්ලි හම්බ කරන්න පුළුවන්. ඉතින් මේකේ සල්ලි එනවා වගේම සල්ලි යන්න තියෙන chance එකත් වැඩි. රිස්ක් එකක් ගන්න කැමති කෙනෙක් නම් මේ promo code එක use කරලා join වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පළවෙනි අවස්ථාවේදී බෝනස් එකකුත් ලැබෙනවා. ඔබ රෝස් පාටයි කෝපෙත් රෝස් පාට ඒකත් රෝස් පාට සිරප් එකත් රෝස් පාට මගේ කලින් තිබ්බ මේ නේල්ස් ටික මම ගලව ගත්තා. හරිද? ඒ කියන්නේ මේ ඇඟිලි දෙකේ ඉතුරු වෙලා තිබ්බා. ඒක මම මේ රිමූව් කරා. දැන් චුට්ටක් මේ වැවිලා තියෙන නේල්ස් ටික කට් කරලා ෆයිල් කරගන්න ඕනේ. මොකද ක්‍රිස්මස් නේල්ස් දාන්න ඕනනේ. මම හිතුවා හිටපු ඩිසයින් එක මට කරගන්න වෙලා තියෙයිද දන්නේ. හරි ඔන්න මම මගේ නේල්ස් ටික කට් කරගත්තා. දැන් බෆ් කරගන්න මොකද මේ හරිය ග්ලූ එක තියෙනවා. නිසා මේ ටික බෆ් කරගන්න. මට යමට ක්‍රේවිං එකක් තිබ්බා. සම්බෝලයි වැව් මාළුයි කන්න මාරම රසට අම්මා හදලා තිබ්බා. අපි කමු එහෙනම්. මම මේ දවස්වල ඔයාලා විශ්වාස කරයිද දන්නේ මේ දවස්වල මම වේල් 6ක් විතර කෑවා. මට මේ දවස්වල හොද්දට කන්න පුළුවන් ළමයි. ඒ වගේම තමයි ඉතින් මහතුත් වෙනවා. කොහොම හරි ආසම දෙකක් තිබ්බ නිසා හොඳට කෑවා මම මේ දවසේ. ඔන්න අද vlog එකේ දෙවෙනි දවස. මට ඊයේ වැඩි vlogs කරන්න හම්බුනේ නැහැ. මං ඊයේ දවල් හොඳට නිදාගත්තා. නිදාගෙන ඊට පස්සේ රෑ අම්මලත් එක්ක හිටියා. කොහොම පොතක් කියුවා. ඉතින් ඒවා තමයි කරේ. ඉතින් අද vlog එකේ දෙවෙනි දවස මං අද වැඩ පටන් ගන්නවා කියලා. ඊට කලින් මට කරන්න වැඩක් තියෙනවා. ප්‍රොමෝෂන් වීඩියෝ එකක් කරන්න තියෙනවා. ඒක කරන්න ඕනේ. අපි බලමු මොකද වෙන්නේ කියලා අද. හරි මම හදාගත්ත සමහන් එකක්. මට මේ vlog එක edit කරනකොට මේ වෙනකොට ලංකාවේ
ආපදා තත්ත්වයකට ලංකාව අපි හැමෝම මුහුණ දීලා තියෙන්නේ. ඉතින් මට කියන්න ඕන හැමෝම පරිස්සමට ඉන්න කියලා. මගෙන් ගොඩක් කට්ටිය මගේ ඉන්බොක්ස් එකේ මගේ බිස්නස් එකට මැසේජස් දාලා අහලා තිබ්බා මම පරිස්සමින් ඉන්නවද කියලා. ඉතින් ඒ ආපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ගොඩක් අදාළ තිබ්බා මේ අනුරාධපුර කිව්වහම මතක් වුණේ ඉස්සලාම මාව කියලා. ඉතින් ඔයාලට thank you so much. මං ගැන හොයලා බැලුවට මම පුළුවන් තරම් ගොඩක් අයට රිප්ලයිත් කරා. ඉතින් මම ඉන්න හරියට මම ඉන්න අනුරාධපුර ටවුන් එකේමයි. ඉතින් මම අපේ ගෙදර තියෙන හරියට එහෙම ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. වැස්සෙන්වත් හුලකින්වත් එහෙම හානියක් එහෙම මොකවත් උනේ නැහැ. සැරින් සැරේට කරන්ට් එක යනවා. ඒක තමයි ප්‍රශ්නකට කියලා තියෙන්නේ. ඇරෙන්න අපි පරිස්සමින් ඉන්නවා. ඉතින් මට හිතුණා vlog එකේ කියන්න කියලා. මොකද ගොඩක් කට්ටිය මගේ මැසේජස් දාලා අහලා තිබ්බ නිසා. මම මේ vlog එක ෂූට් කරේ දැන් සතියකට කලින්. එතකොට කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. මේ vlog එකේ අන්තිම දවස වගේ වෙනකොට තමයි අර weather change එක පටන් ගත්තේ. ඉතින් අපි බලමු vlog එකේ මොකද වෙන්නේ කියලා. හරි මම පොතක් කියවන්න ගත්තා. මේක අර සයිකෝ කියලා පොතක්. මේක මට කියවන්න ගත්ත මුල් ටිකේ නම් එච්චර ඇල්ලුවේ නැහැ. හැබැයි මැදට එනකොට තමයි සුපිරි කියලා හිතුනේ. හරි ඊට පස්සේ මම ඔන්න බිස්නස් එකේ වැඩ ටික පටන් ගන්නයි හදන්නේ. මම දැන් වැඩ පටන් ගන්න හැදුවේ ඒ වුණාට පොඩි අවුලක් තියෙනවා. මේ එක ක්ලයන්ට් කෙනෙක් මට කිව්වා එයාගේ එන්ගේජ්මන්ට් එකට සෙට් එක හදන්න කියලා. එයා මට කිව්වා එයාට හරියට ෂේප් එක බලලා හදන්න කියලා. දැන් මම එයා මගේ ඉල්ලලා තිබි ස්ක්වයර් ෂේප් එක. ඒ වුණාට මේ දැන් මට මෙෂර්මන්ට් එක ගන්නකොට සාමාන්‍යයෙන් තේරෙනවා කෙනෙක්ගේ අතකට මොන ෂේප් එකද හරියන්නේ කියලා. දැන් එයාට හරියන්නේ ආමන්ඩ් ෂේප් එක, ලොන් ආමන්ඩ් එක. ඉතින් මං දැන් මැසේජ් එකක් දැම්මා මේ මොකක්ද ඕනේ මට සිලෙක්ට් කරලා කියන්න කියලා. ඉතින් ඒ රිප්ලයි එක එනකන් සහ එයාගේ එක ඇන්ගල් එක මෙෂර්මන්ට් එක වැරදි වල තියෙනවා. ඒක එනකන් ඉන්න ඕනේ. අනිත් ක්ලයන්ට්ගේ එයා මට එවලා නැහැ මේ ලොන් ආමන්ඩ් එකෙන්ද ෂෝට් ආමන්ඩ් එකෙන්ද ඕනේ කියලා. ඉතින් ඒකත් දැනගන්න ඕනේ. ඉතින් ඒ දෙන්නගෙන් රිප්ලයි එනකන් ඒ ක්ලයන්ට්ස්ලා දෙන්න මට කියනකන් මට වැඩ කරන්න වෙන්නේ නැහැ. මොකද අනිත් ක්ලයන්ට්ස්ලා හරියට මේ මෙෂර්මන්ට් එක එවලා නැහැ. ඉතින් ඒක නිසා මේ ටිකක් වෙලා ඉන්න වෙනවා. කවුරු හරි එක්කෙනෙක් හරියට මෙෂර්මන්ට් එක එවනකම්. මාත් සෙට් එකක් හදා ගන්න ඕනේ. දන්නේ මම මොකක් හදයිද කියලා. බලමු. මොකක් හරි සිම්පල් එකක් මම කරගන්න. මොකද මට ඕඩර්ස් 7ක් විතර තියෙනවා කම්ප්ලීට් කරන්න. මම බ්‍රහස්පතින් වෙනකොට ඉවර කරන්න ඕනේ. ඉතින් මට සෙට් එකක් හදාගන්න නම් වෙලාවක් තියෙන්නේ නැති වෙයි. මම ෆ්‍රී වෙලාව කරන්නේ. ඒ ෆ්‍රී වෙලාවෙත් මම හෙවි ඩිසයින්ස් කරන්නේ නැහැ. මට කම්මැලි මට එහෙම හෙවි ඩිසයින් එකක් කරගන්න හිතෙන්න ඕනේ. ඉතින් මට ඉතින් මේ දන්නේ මම අද මේ වැඩ පටන් ගන්න සතියකින් විතර. මොකද මම පහුගිය ටිකේ අසනීප වෙලා හිටපු නිසා ඕඩර්ස් මොකවත් මට ආපු ඕඩර්ස් මොකවත් හැදුවෙත් නැහැ. මම අලුත් ඕඩර්ස් බාරගත්තෙත් නැහැ. ඉතින් මම මේ වීක් එකේ අලුත් ඕඩර්ස් බාරගත්ත සහ මට කලින් ආපු ඕඩර්ස් ඔක්කොම මම හදලා ඉවර කරා. තව ඕඩර්ස් කීපයක් තියෙනවා හදන්න. මේ දවස්වල අර සැරින් සැරේ කරන්ට් එක යන නිසා එක දිගට වැඩ කරන්න අමාරුයි. ඉතින් කොහොම හරි try කරනවා ඒ ඕඩර්ස් ටිකත් කම්ප්ලීට් කරගන්න. ඔන්න එක සෙට් එකක් හරි මෙන්න මේ ඩිසයින් එක. මේ ඩිසයින් එකට ටිකක් විශේෂ හේතුව මගේ පළවෙනි ඕඩර් එකට මම මේ සෙට් එක කරේ. මගේ පළවෙනි ක්ලයන්ට් මේ සෙට් එක තමයි මම කරලා දුන්නේ. ඉතින් ඒ නිසා මට මේ සෙට් එක ඇත්තටම විශේෂයි. මේ ඩිසයින් එක ඔන්න එකත් හරි. මං හිතුවා කෑමක් හදන්න. මට අර සැමන් සෑන්ඩ්විච් කන්න මාර ආසාවක් තිබ්බා. මං කොහොමත් ආසයි සෑන්ඩ්විච් වලින් අර සැමන් මැද්දට දාලා හදන්නේ. අන්න ඒ සෑන්ඩ්විච් එකට මට කොච්චර කෑවත් එක එපා වෙන්නේ නැහැ. ඉතින් මට මේ ක්‍රේවිං එකක් ආවා ඒක හදාගෙන කන්න ඕනේ කියලා. ඉතින් මං හිතුවා දෙක හදන්න. ගිය කාලෙම මම වැඩිය කෑම බීම හැදුවේ නැහැ. ඔය අම්මා උයලා දෙන දෙයක් කෑව මිසක් මම හදාගෙන වැඩිය කෑවේ නැහැ. දැන් මට ආසයි ආයෙමත් කෑම බීම හදන්න. ඒ නිසා මගේ vlogs වල එක එක රෙසිපි තියෙයි.
හරි අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මේකට ඕනේ සැමන්, එතකොට ලූණු, අමු මිරිස් සහ මේ වගේ දෙහි ඕනේ. ඉතින් සැමන් ටික මේ වගේ පොඩි කරගෙන ඊට පස්සේ ඒකටම අමු මිරිසුයි ලූණුයි දානවා. මේ රෙසිපි එක ගොඩක් ෆේමස් රෙසිපි එකක්. ඉතින් මාත් කියන්නම්. ඊට පස්සේ ඒකට දෙහිත් දාලා අන්තිමට මයොනයිස් දානවා. ඊට අමතරව මේකට ලුණු දාන්න ඕනේ. ගම්මිරිස් කුඩු ටිකක් වැඩිපුර දාන්න සැරට කන්න කැමති කෙනෙක් නම්. පාන් එක ටෝස්ට් කරගන්න ඕන නිකම්ම කනට වඩා මේ විදිහට කනකොට රසයි. මං හදාගත්ත මිශ්‍රණය දාන්න කලින් මම මාමයිටුත් පොඩ්ඩක් ස්ප්‍රෙඩ් කරගත්තා. එතකොට මාරම රසයි. ඔය මාමයිට් දාපු එකයි. එන අනිත් උත්තර නේද? ඔන්න ඒ ආසාවත් හරි මට දැනුත් හදාගෙන කන්න හිතෙනවා. මට මේ දවස්වල තියෙන ක්‍රේම් එකක් ඩම්ප්ලින්ග්ස් කන්න බඩුත් ගෙනල්ලා තියෙන්නේ හදන්න කම්මැලි. ඉතින් මේ ඒකත් හදාගෙන කන්න ඕනේ. මම ඩම්ප්ලින්ග්ස් රෙසිපීස් නම් දාලා තියෙනවා මගේ කලින් බ්ලොග්ස් වල. මේක රසටම ආවා. මාමයිට් දාපු නිසා තවත් රසයි. මම වගේ මාමයිට් පෙරවතේ ඉන්න නම් කමෙන්ට් කරගෙන යන්න. එක පාන් කෑල්ල ඉතුරුනේ අනිත් ඔක්කොම ටික මගේ බඩේ. අපේ අම්මයි මායි විතරයි කෑවේ. සෑන්ඩ්විච් හදාගෙන අක්කලා ඒගොල්ලෝ වෙන නූඩල්ස් හදාගෙන කෑවා. ඉතින් අනිත් ඔක්කොම මං කෑවා හොඳට. ළමයි අද vlog එකේ 3 වෙනි දවසේ මම හොඳටම පරක්කු යමු ලෑස්ති වෙන්න ඕනේ කුරියකට යන්න. මොකද මට මේ අද අනිවාර්යයෙන්ම දාන්න ඕඩර් එකක් තියෙනවා. අද ඕඩර්ස් තියෙනවා දාන්න මට 6ක් විතර. ඉතින් මේ කුරියකට යන්න ලෑස්ති වෙන්න ඕනේ. ටගල් ලෑස්ති මට මේ get ready with me වීඩියෝ එකක් කරන්නත් තියෙනවා ප්‍රොමෝෂන් එකකට. ඉතින් මේ ටගල් ලෑස්ති වෙන්න ඕන. මම මේ දවස් ටිකේ පැක් වෙලා හිටිය ළමයි. මට මේ හරියට නිින්ද යන්නේ ගියෙත් නැහැ. දවස් දෙකක් විතර හරියට නිින්ද ගියෙත් නැහැ. මට මේ අර මම ගිය සතියේ නිවාඩුවක් ගත්තනේ. දැන් මේ සතියේ මේ මාර වැඩ තොගයක් තිබ්බේ. අත නම් නිින්දයයි අත ගොඩක් වැඩ ඉවර කරා මම. ඉතින් ඒ කරපු වැඩ ටික මගේ බිස්නස් එකේ ඕඩර්ස් එකක් හදන් තිබ්බේ. ඉතින් ඒ ඔක්කොම ටික මේ මම අද දෙන්න ඕනේ කුරියකට. හෙට තමයි දෙන්න ඕන දවසේ. උනට අද දෙනවා. අද අනිවාර්යෙන් අද දෙන්න ඕන පාර්සල් එකක් තියෙන නිසා අද දෙන්න ඕනේ. ඉක්මනට ලෑස්ති වෙමු. හොඳටම පරක්කලා තියෙන්නේ. මේ vlog එක මේ අද දවසේ මම දවස් දෙකකට පස්සේ මං හිතන්නේ රෙකෝඩ් කරන්නේ. කලින් දවසට දවස් දෙකකට පස්සේ මට මතක හිටියේ රෝ දවස් දෙකකට පස්සේ කොහොම හරි අපි දැන් ලෑස්තිමට අක්කාලා යන්න කුරියකට. මොන හදිසි වැඩිකට කියන්න තියෙනවා මොනවද කියලා තමතක දැන් හවස් වෙලා ළමයි මම ටක් ගාලා යන්න ඕනේ. අද දවසම වැස්සා. දැන් තමයි පොඩ්ඩක් පායලා තියෙන්නේ. වැස්ස හින්දා මට යන්න බැරි වුණා. මේ මාර්ම හයියෙන් වැස්සත් දවසම පායලා තියෙන එක ටක් ගාලා ලෑස්ති වෙන්න ඕනේ. අපි ඉන්නේ මෙන්න මේ ස්කර්ට් දෙකෙන් එකකුයි මොන මේකයි. අපි ලෑස්ති වෙමු. ලෑස්ති මේක දායන්න මම මේ වීඩියෝ එකට දාගත්තේ. මම ලෑස්ති වුණාට දැම්ම යන්න ඕනේ නැහැ. මනෝජේ කිව්වා මේ අපේ මනෝජේ කිව්වා එක යන්නම් කියලා ටිකක් අවස් වෙලා. ඒකත් උනේ. ගත්ත අලුත් ඉයර්ෆෝන් එකක්. ඉතින් මේක මම ගත්තේ ගොඩක්ම මම පොත් කියවනවානේ. මම සාමාන්‍යයෙන් ආසයි පොත් කියවනකොට මියුසික් එකක් ප්ලේ වෙන්න දාලා මේ පොත කියවන්න. ඒ කියන්නේ මගේ වයිබ් එකට හරියන මියුසික් එකක් දාලා රීඩින් මියුසික් තියෙන්නේ. දාලා මේ පොත් කියවන්න. ඉතින් මම ඒ නිසා තමයි මෙන්න මේක ගත්තේ. තව එකක් තියෙනවා කියන්න. මම හෙට ඉඳලා ජිම් යනවා. ඔයාලට පේනවද මම මහත් වෙලා සෑහෙන්න. මේ මගේ මූණ ටක් ගාලා ඒ කියන්නේ මම මහත් වෙනකොට මගේ මූණ ටක් ගාලා මහත්ලා හරි
ගොන් මහතක් එන්නේ. මේ ඒක නිසා මං හිතුවා ජිම් යනවා කියලා. මං දන්නේ මම ඒක දිගට කන්ටිනියු කරයිද කියලා ඒක. ඒ වුණාට බලමුනේ. මං කොහොමද මං දැන් මේ යන්නේ නැහැ කියලා මට තියෙන වැඩක් මේ ඕඩර්ස් දෙකක් තියෙනවා පැක් කරන්න. ඒකත් අදම දානවා. පැක් කරමු. ඒක ටික වෙලා ගියේ මගේ නේල් කාඩ්ස් ටික ඉවර වෙලා තිබ්බා. මේ මම print කරන්න දීලා තිබ්බේ. එතන මම වෙන්දට print එක ගන්න තැන මැෂින් එක කැඩිලා කියලා මේ කිව්වා ඊයේ. ඉතින් අද කොහොම හරි දෙන්නම්කෝ ඒක ලෑස්ති කරලා යාළමට කිව්වා ලෑස්ති කියලා. ඉතින් ඒක මං ගෙන්න ගත්තා. මම මේ vlog එකේ මුල් ටික voice over කරන්න ගත්තේ මේ ආපදා තත්ත්වය පටන් අරන් දවස් 2කට 3කට වගේ පස්සේ මම මෙතන voice over එක මම අයින් කරලා දැන් ආයෙමත් voice over එක කරන්න ඕනේ කියලා හිතුවා. ඇත්තටම හරිම දුකයි මේ වෙච්ච දේ ගැන. ඒ කියන්නේ අපි හිතුවේවත් නැති දෙයක් ලංකාවට සිද්ධ වුණේ, අපේ මිනිස්සුන්ට සිද්ධ වුණේ අපි හිතුවේවත් නැති දෙයක් එකපාරටම. ඇත්තටම අපේ පැත්තට මේ වෙලාවේ හොඳට අවුව තියෙනවා, මිදුලේක වතුර බින්දුවක් නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ මම ඉන්න හරියට. ඒ වුණාට හිතට කිසිම සතුටකුත් නැහැ මේ වෙච්ච දේවල් වල හැටියට. ජීවිත ගොඩක් අපිට නැති වුණා, මිනිස්සුන්ට ගෙවල් දොරවල්, තමන්ගේ ව්‍යාපාර, මිනිස්සු වැටෙන්න තියෙන බින්දුවටම වැටලා තියෙන්නේ. ඉතින් අපිත් අපිට පුළුවන් විදිහට ඒගොල්ලන්ට උදව් වුණා සහ ඔයාලට කියන්න තියෙන මේ වෙලාවේ පැනඩෝල් පැත්තකින් හරි අපේ අයට උදව් කරන්න කියලා. මොකද අපිට පොඩි දෙයක් වුණාට මේ වෙලාවේ ඒගොල්ලන්ට ඒක ලොකු දෙයක්. ඉතින් ඒක නිසා පුළුවන් විදිහට මේ වෙලාවේ අපි එකිනෙකාට උදව් කරගන්න ඕනේ. මට ඒක මතක් කරන්න අනිවාර්යෙන් ඕන වුණා මේ වීඩියෝ එකේ. ඉතින් මේ දවසේ තමයි වැස්ස පටන් ගත්ත දවස. අපි එදා එළියටත් ගියා. හිතුවේ නෑ මෙච්චර ලොකු දෙයක් වෙයි කියලා, මෙච්චර විනාශයක් වෙයි කියලා. හීනකින්වත් හිතුවේ නෑ ඇත්තටම. ඉතින් පරිස්සමට ඉන්න මොකද තව ඉස්සරහටත් වහිනවා කියලා තියෙනවා. අනේ මන් දන්නේ මොනවා වෙනවද කියලා හිතා ගන්න බෑ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා කිසිම කරදරයක් වෙන්න එපා කියලා ආය ලංකාවට. මම එන අතට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.